බයිබලය එහෙමත් නැත්නම් දෙවියන් වහන්සේගේ වචනය මේක පිළිබඳව බොහෝ දෙනෙකුට තියෙන අදහස ඒක පැරණි ග්‍රන්ථයක් පැරණි ලියවිල්ලක් ඒකේ තියෙන දේවල් අදට වරංගු නැහැ. අපි නිතර මේ channel එකේ වීඩියෝස් වලින් අපි කතා කරලා පෙන්නලා තියෙනවා මේක පැරණි ග්‍රන්ථයකට එහා සත්‍යතාවයන් රැසක් තියෙන පොතක් බව. දැන් වෙනදටත් වඩා ලෝකෙ දිහා බැලුවම සිද්ධ වෙන දේවල් එක්ක අපිට එන්න මේ වචනය මහත් සත්‍යතාවයන් ගොඩක් තියෙන වචනයක් පැරණි ග්‍රන්ථයක් පැරණි ලියවිලි තියෙන පොතක් නොවන බවට සාධක දවසින් දවස රැස් වෙනවා. ඇත්තටම කිව්වොත් අපේ වචනෙන් ඇත්තටම බයිබලයේ සත්‍යතාවය ඩිනයි කරන්න බැරි තැනකට අපි ඇවිල්ලා ඉන්නවා. මෙවැනි පසුබිමක අපි අදත් පාස්ටර් මැක්ස්වෙල් එක්ක කතා බහක යෙදෙන්නට යනවා. විශේෂයෙන් පසුගිය කාලයේ සිදුවෙච්ච ගාසා යුද්ධය සම්බන්ධව පසුගිය දිනවල සිද්ධ වෙච්ච සාම ගිවිසුමත් එක්ක ඇති වුණු කතා බහ සර්කියුලේට් වෙච්ච වීඩියෝස් මේ හැම දෙයක් එක්ක මේවයි සුල මුල අපි හරියට හොයන්නට යනවා අද දවසේ. පාස්ටර් welcome. Thanks very much. I'm glad to be here. Yes. අපි පාස්ටර් කතා කරමු මේ පීස් ට්‍රීටි එක නැත්නම් සාම ගිවිසුමෙන් අපි කතාවට එළඹෙමු. දානියෙල් 9 වෙනි පරිච්ඡේදයේ 27 වෙනි පදය සමග මේක බොහෝ දෙනා එකතු කරන්න හදනවා මේ වෙච්ච සිදුවීම. පාසට ඕන තරම් ප්‍රශ්න අහලා කට්ටිය එවන්න ඇති පණවිඩ කෝල්ස් එන්න ඇති මොකද්ද මේ කියලා අපිට පොඩ්ඩක් මේ ගැන පහදලා දෙන්න. මේ ප්‍රශ්නේ ඊටම වැදගත් ප්‍රශ්නයක්. කාලෝචිතයි. මොකද මට ආවා WhatsApp ප්‍රශ්න. මේ දානියෙල් 9:27ද දැන් පීඩාව පටන් ගන්නවද? හරි ඔය වගේ ප්‍රශ්න මට ආලා ඉතින් මට ඇත්ත වශයෙන්ම එක පැත්තකින් දුක එක පැත්තකින් හිනක් ගියා. පැහැදිලි වුණා මේ හුඟක් අයට මේ අන්තිම කාලය ගැන බයිබලයේ පින්තූරේ පැහැදිලි නැති විදිය. දැන් උදාහරණයක් හැටියට සාමගිවිසුම කියලානේ කිව්වේ. දැන් සාමගිවිසුම කියන එක දැනටම කඩ වෙලා ඉවරයි. හරි ගාසා එකේ ප්‍රසිද්ධියේ ඒගොන්ට හමාසකට විරුද්ධව හිටපු අය හමාස් මරනවා. ඒගොල්ලෝම ඒ ක්ලිප්ස් ඒගොල්ලොම පෙන්නුම් කරනවා. ඉතින් සාමයක් නැහැ. දෙවෙනි එක දානියෙල් 9:27ට ගියාම තියෙනවා සතියක් කියන වචනේ. අපි ඔක්කොම දන්නවා දැන් සතියක් කියන්නේ 7 කියන එක අවුරුදු 7ක් පුළුවන් තමයි ඒක වෙන්න යන්නේ කියලා දානියෙල් 9:24 ඉඳලම ඒක පෙන්නනවා. හරි ගාබ්‍රියල් දූතයා කියනවා සති 70ක කාලයක් දීලා තියෙනවා. කියලා ඒකේ අර 69ක් ඉවරනකොට එන කුමාරයාව සිඳ දමනු ලබනවා. ඊට පස්සේ තමයි 9:27 අර අන්තිම 7 එන්නේ. ඒක අවුරුදු පිළිවිත්‍ය පෙන්වන්න කරනවා. දැන් මේ කයිරෝ වල සම්මත කරපු සාමගිවිසුම කිසිම කාල පරිච්ඡේදයක් පෙන්නන්නේ නැහැ. ඉතින් ඒ දෙකෙම පේනවා ටිකක් මේක නිකන් බලපුවම උනත් හරි විග්‍රහ කරපුවම මේකයි දානියෙල් 9:27යි එක්ක සම්බන්ධතාවයක් තියෙන්න කොහොමද බැරි වෙන්නේ. පාස කියපු කතාව තමයි මම හිතන්නේ කිතුණුවන් විදියට අපිට තියෙන ලොකුම අභියෝගය. මොකද ලෝකේ දෙයක් වෙනකොට අපි හරි ආසයි මේක අපේ බයිබලයේ කියලා තියෙනවා කියලා කියන්න. ඔව්. ඒ නිසා මොකක් හරි දෙයක් වෙන විශේෂයෙන් දැන් ඉස්සරටත් වඩා මොන හරි දෙයක් සිද්ධ වෙනකොට ලෝකේ අපි කැමති අපිට ඕන විග්‍රහයන් ලබා දෙන්න නැත්නම් අපි කනෙක්ට් කරන්න උත්සාහ කරනවා මේ බයිබල් පදත් එක්ක වෙන දේ. පාසන් නිවැරදිව කොහොමද අපිට පුළුවන් දෙවියන්වහන්සේගේ වචනේ කියලා තියෙන දේ සහ ලෝකයේ සිද්ධ වෙන දේ හරියාකාරව තේරුම් ගන්න සහ තේරුම් කරන්න. ඒකට මොකක් හරි ක්‍රමවේදයක් අපිට හරියටම තියෙනවද පිළිපදින්න ඕනේ? බොහොම හොඳයි. ඒක ඊටයි වැදගත් ප්‍රශ්නයක්. මේ කාලයේ අර කිව්වා වගේ ද ඉස්සර තිබුණේ මේක පැරණි පොතක් මේවා අදාළ නැහැ කියන එක. දැන් මේකේ අනිත් කෙලවරට ගිහිල්ලා වෙන හැම එකම කොහෙන් හරි බයිබලයට අදාළ කරගන්න හදනවා. ඉතින් ඒකෙන් ඇත්ත වශයෙන්ම අර සත්‍ය සොයන කිතුණු නොවන අයටත් මේක බාධකයක් වෙනවා. පස්සේ බලන්න මේ කිව්ව කෙනෙක් මෙන්න වෙලා තියෙන්නේ. මේකට මූලික හේතුව මම සාමාන්‍යයෙන් දෙන්න උදාහරණයක් මේට ඉස්සෙල්ලත් අහලා ඇති. හරි අර ජික්සෝ පසල් කියන එකේ කෑලි ටිකක් තිබුණට ඒවා ෆිට් වෙනයි කියලා එකතු කරුවට අර කවරේ තියෙන සැබෑ පින්තූරේ පෙනෙන්නේ නැහැ. අන්න ඒ වගේ දෙයක් තමයි සිද්ධ වෙලා තියෙන්නේ. ඉතින් බයිබලයේ විශේෂයෙන්ම මුළු පින්තූරම අපිට මේ වෙලාවේ බලන්න කාලෙ මදි. මේ
සිද්ධ වෙන්ඩ යන දේවල් පිළිබඳව මේ එන්ටයිම් කියන එක අවසාන කාලය කියන එක පිළිබඳව තිබෙන පින්තූරය ගැන හරි අදහසක් ලබාගණ්ඩ පුළුවන්නම් මේ වගේ වැරදි තැන්වලට යන්නතුව ඉන්න පුළුවන්කම පාස දැන් කිව්ව දේත් එක්ක මට අහන්න හිතුනේ අවසාන කාලය පිළිබඳ පින්තූරයක් තියාගන්න නම් අපි ඇත්තටම කතාවක වුණත් මුලයි මැදයි දැනගෙන ඉන්න එපා. ඉතින් අපිට ගොඩක් තියෙන ගැප් එකක් මං හිතනවා උන්වහන්සේගේ මිදීමේ මුළු සැලැස්ම කියන එක දන්නේ නැතිව. පාස කිව්වා ඒක අපිට කවර් කරන්න කාලය මදි. නමුත් අපිට පොඩි ඉඟියක් දෙන්න පුළුවන් නම් මොකද්ද මේ මුළු සැලැස්ම දැනගෙන ඉන්න ඕනේ කියලා පාස අදහස් කරේ කියලා. හොඳයි. දැන් ඕක ගැන සුළුවෙන් කියන්න නම් තාම අමාරුයි. අභියෝගයක් දෙනවා පාසටම. මම මෙහෙම කියන්නම් දුක්ඛිත කාරණයක් තමයි බයිබලයේ ලියලා තියෙන සිංහලෙන්වත් ඉංග්‍රීසියෙන්වත් ජර්මන් ප්‍රංශ වලින්වත් නෙමෙයි. බයිබලයේ ලියලා තියෙන භාෂාවන් ගැන අවබෝධයක් නැති එක ගැන. හරි? දැන් බයිබලයේ පළවෙනි වචනේ මුල් භාෂාවෙන් බෙරෂිත් කියන වචනේ ජනවාසික මුළු සැලැස්මම තියෙනවා. එලිදරා 21 වෙනකන් එක ගිහිල්ලා ඉවරයි. ඉතින් ඒක නිසා අර ඒ මුල් භාෂාවේ තියෙන දේවල් ගැන යම් වැටහීමක් තියෙනවා නම් එතකොට මේ ගැන යම් අදහසක් හරි පින්තූරයක් ලබා ගන්නට පුළුවන්. මෙන්න මෙච්චරයි කෙටියම කියනවා නම් කියන්න තියෙන්නේ. දෙවියන් වහන්සේ පසුගිය සදාකාලේ වැඩ විසුවා. පියන් වහන්සේ පුත්‍රයන් වහන්සේ සුද්ධාත්මයන් වහන්සේ. හරි? මේ ප්‍රශ්නෙට පිළිතුර දෙවියන් වහන්සේගෙන් අහන්න ඕනේ. ඇයි ඔබ වහන්සේ මේ මිනිස්සුව මවන්න හිතුවේ කියලා. හරිද? ඒක ගියාම උන්වහන්සේගෙන් අහන්න. එතකොට උන්වහන්සේ ඒ තනන් වහන්සේලා තුන්දෙනා තමන් වහන්සේගේ ස්වරූපයෙන් යම් කෙනෙක් මවන්න සිටුවා. දැන් දෙවියන් වහන්සේට අවශ්‍යතාවයක් නැහැ. කෑම ඕනේ නැහැ, රස්නේ ඕනේ නැහැ, ආලෝකය ඕනේ නැහැ, වතුර ඕනේ නැහැ, කිසි දෙයක් ඕනේ නැහැ. නමුත් මේ මවන එක්කෙනාට ආලෝකය ඕන වෙනවා, කෑම ඕන වෙනවා, වතුර ඕන වෙනවා, වාතය ඕන වෙනවා, හුස්ම ගන්න මේ ඔක්කොම පළවෙනි දවස් 6 ස්වාමින් වහන්සේ ස්ථාපිත කළා. කරලා අන්තිමට මිනිස්සයා මවල කිව්වා මේ ඔක්කොම ඔබ නිසාම ඇව්වේ. මේකේ ආධිපත්‍යය ඔබ බාරගන්න. ආධිපත්‍ය කියන වචනේ සිංහලෙන් තියෙනවා රාඩා කියලා හේබ්‍රු වචනේ තියෙන්නේ. උත්පත්ති 1:26 ඒකේ තියෙනවා දෙවියන් වහන්සේ ආධිපත්‍යය දෙනවා. හැබැයි අපි දන්නවා දෙවියන් වහන්සේ සර්ව සාධාරණයි. ඒ තරම් බාරදූර වගකීමක් දෙන්න බෑ. ඒ වගකීම දරන්නට ඒ තනත්තාගේ සුදුසුකම පෙන්눔 කරන්නට අවස්ථාවක් නොතිබුණා. ඉන්ටර්විව් එකට ගියා ජොබ් දිනනවා ජොබ් එක දෙන්න ඉස්සෙල්ලා බලන්නේ මසට පුළුවන්ද මේක කරන්න. හරි ඒක තමයි ඉන්ටර්විව් එකක් තියෙන්නේ. හරිද? ඒ වගේ දෙයක් තමයි. දැන් අපි දන්නවා කෑම තම අවශ්‍ය දෙයක් නේ. හරිද? ඉතින් කෑම පිළිබඳව තමයි මේ පරීක්ෂණය තිබ්බේ. දැන් දෙවියන් වහන්සේ ගස් දෙකක් නෙමෙයි දැම්මේ පරාදීසේ. උන්වහන්සේ ගස් දෙකක් දැම්මනම් ජීවනයේ වෘක්ෂයයි හොඳ සහ නරක දැනගැනීමේ වෘක්ෂයයි කියලා එහෙනම් 150ක chance එකක් තියෙනවා. දැන් වහන්සේ මේ අනිත් ඔක්කොම පළතුරු රස ආඹ මොනවාද ඇපල් ඔක්කොම જાති. හරියට 100ට එකක් වගේ chance එක අපි දන්නවා මොනවද උනේ. හැබැයි දැන් වහන්සේ කලින් මේක දැනගෙන හිටියා. හරියට අපේ භාෂාවෙන් කියනවා නම් පියන් වහන්සේ පුත්‍රයන් සුද්ධත් වහන්සේ සංවාදයක් තියලා බැලුවා. දැන් මෙයා ටෙස්ට් එක ෆේල් වෙන්න යනවා. ඒක නිසා අපි තුන් දෙනාගෙන් එක්කෙනෙකුට මේ ෆේල් වෙන එක්කෙනා වගේ ස්වරූපය අරගෙන ඒක මුදා ගන්නට වෙනවා. එතෙන්දි පුත්‍රයන් වහන්සේ කෙන්දද මම ඒක කරන්නම් කියලා. ඒක තමයි පළවෙනි පේතෘස් 1:20 තියෙන්නේ. ලෝකේ අතිවාරම දමන්නට පෙර සිඳන ලැබ බැටළු පැටවා කියලා. ඒකම තියෙනවා එලිදරව් 13:8 ලෝකේ අතිවාරමට පෙර සිඳන ලද බැටළු පැටවා කියලා. ඉතින් ඒ වගේ අපි දන්නවා මොනවද දුන්නේ කියලා. ඉතින් දෙවියන් වහන්සේ එතන ඉඳලා chance පරම්පරා 10ක් ගියා. ඒ 10 යනකොට ලෝකේ ගණ්ඩ දෙයක් නැහැ හොඳටම නරකයි. ඉතින් 10 වෙනියට ආවේ නෝවා. එයා කරනකොට දෙවියන් වහන්සේ පවුලක් රැක්කා. ඉස්සෙල්ලා යුවලක් දැන් 8 දෙනෙක්ගේ පවුලක් බේරලා ඒගොල්ලන්ට ආපහු අර ආදාමියට දුන්න ආඥාව දෙනවා. හරි බෝ වෙන්න වර්ධනය වෙන්න කෑමට පළතුරු වෙනුවට දැන් මස් කන්නත් අවස්ථාව දෙනවා. දීලොන් සෙකන්ඩ් chance එක දුන්නා.
එලා ඒ හරියන්න ඒතනින් 10 වෙනි ආබ්‍රහම්ට කිව්වා ඔය ඔක්කොම දාලා එනවා මං කියන යාවට. ඇවිල්ලා කියලා ඉතින් එයාට පොරොන්දුවක් දෙනවා. දැන් අර යක්ෂයාගේ හිස පොඩි කර නැත්නම් ආධිපත්‍ය ආපහු ගන්න එක්කෙනා මේ પરම්පරාවෙන් ඇවිල්ලා තමයි එන්නේ කියලා. ඊට පස්සේ ඒක 10 දෙනෙක්ගේ ගෝත්‍ර 12කට මෙයා වෙනවා. ඒකෙන් යාකෝබ් 49 වෙනි පරිච්ඡේදයේ තියෙන ආශිර්වාද කරනකොට කියනවා යුදාගේ දේශයෙන් එතන මුල් භාෂාවේ තියෙන යෙහූදා කියලා. හරිද? එයාගෙන් තමයි එන්නේ. ඊට පස්සේ දෙවෙනි සාමුවේල් 7 පෙන්눔 කරනවා දාවිද්ගේ પરම්පරාවෙන් තමයි එන්නේ කියලා. ඉතින් අපි දන්නවා එතුමන් ආවා. ගාබ්‍රියෙල් දූතයා මරියතුමිට කියන්නේ ඔබගේ කුසයට එන එක්කෙනාට දෙවියන් වහන්සේ දාවිද්ගේ සිංහාසනය දෙනවා. ලූක් 1:31 එක තියෙනවා. ඒත් එයා දාවිද්ගේ සිංහාසනය හිඳගෙන යාකෝබ්ගේ වංශය කෙරෙහි රජ කරනවා කියලා. ඉතින් ඕක තමයි පළවෙනි කාර්යය. ඕක ඇවිල්ලා අන්තිමට වෙන්න යනදී. තාම ඒ දේ වෙලා නැහැ. හරි? මතෙව් මාරියතුමිය පැත්තකට දාන්න යනකොට මීරියම් කියලා මුල් භාෂාවේ තියෙන්නේ. එයාට දේවදූතෙක් කියනවා එතුමිය ගැබ්ගෙන තිබෙන දෙවියන් වහන්සේගේ අනුභවයෙන් එයාට යෙෂුවා කියන නම කියන්න. ඒ කියන්නේ යාවේ වහන්සේ හරවනවා කියලා. ආපහු උන්වහන්සේ වෙතට. ඉතින් ඒ කාර්යය කෙරුවා පළවෙනි වතාවේ ආපුවම කුරුසගසේ අපේ පාපය වන්දිය ගෙව්වා. ඒ ඔක්කොම කරන්න තියෙන අනිත් ඒසාය පොතේ තියෙන දේවල් ඒ ඔක්කොම කරලා යෙරමියා 31 ඉඳලා කියන වගේ අලුත් ගිවිසුම ස්ථාපිත කෙරුවා. අර ගාබ්‍රියෙල් දූතයා මරියතුමිට කියපු දේ කරන්න උන්වහන්සේ එනවා. දැන් වෙගෙන යන්නේ උන්වහන්සේ එන්න ඉස්සෙල්ලා උන්වහන්සේ මතේ 24 මාක් 13 කියපු දේවල් සඳහන්ව තිබෙනවා. ඒ දේවල් තමයි දැන් සිද්ධ වෙන්නේ. ඉතින් ඕක තමයි උන්වහන්සේ එනවා ආපහු. ඒට ඉස්සෙල්ලා උන්වහන්සේව අනුකරණය කෙනෙක් එනවා. එයාවයි බොරු ප්‍රපේතවරයා ආගමික නැහැ. ඒ දෙන්නව පැත්තකට දාලා උන්වහන්සේ අර දාවිද්ගේ සිංහාසනේ ඉඳගෙන රජ කරන්නට යනවා. විස්තර වැඩි වගේ ඔබට අහන් ඉදි තේරෙයි. හැබැයි පුළුවන් නම් මේකට උත්තරය පාස දෙන්න උත්සාහ කරපු උත්තරේ කීප වතාවක් අහන්න හිමින් අහන්න ඒක ඔබට උපකාරයක් වෙයි. මුළු පින්තූරේ පාස අභියෝගේ බාර අරන් කිටි කරලා කියන්න උත්සාහ කරා. ලෝකේ ආරම්භයේ සිට අවසානයේ වෙන්න යන කතාවේ පොඩි සාරාංශයක්. අපි ඔන්න ආපහු එනවා අපේ මුල් සංවාදයට. අපි හිටියේ අවසාන කාලේ විශේෂයෙන් මේ කාලේ සිද්ධ වෙන දේවල් සම්බන්ධව. පාස දැන් අන්ත ක්‍රිස්තුස් නැත්නම් ක්‍රිස්තුස් වහන්සේ අනුකරණය කරන කෙනෙක් එන්න යනවා කියන එක අපි හැමෝම දන්නවා. හැබැයි එයා එන්න කලින් දෙවියන් වහන්සේ වචනේ කියනවා සිද්ධ වෙන්න යන දේවල් ටිකක් ගැන විශේෂයෙන් දේශපාලනික ලෝකයේ තුල. මේක ගොඩාක් වෙලාවට අපිට වැහිලා තියෙන්නේ. කවුරු හරි අපි නිකන් හිස ඔසවන නායකයෙක් ලෝකේ දැක්කොත් එහෙම අපිට අගාලවලින් මෙයා අන්ත ක්‍රිස්තුස් කියලා. ඒත් අපි ඒක සිද්ධ වෙන දෙවියන් වහන්සේ සීක්වන්ස් එකක් පිළිවෙලක් කියලා කියනවා. දෙවියන් වහන්සේ අනාගත වක්තෘවරු ලබා. ඉතින් පාස පොඩ්ඩක් මේ ගැන අපිට පහදලා දෙන්න. අන්ත ක්‍රිස්තුස් එන්න කලින් මොනවද වෙන්න යන්නේ? කොහොම හොඳයි. මම හිතන්නේ ඒක අද ලෝකයේ තිබෙන දේවල් එක බලුවම ඉතාමත් වැදගත් ප්‍රශ්නයක්. හරිද? දැන් වෙලා තියෙන්නේ හුඟක් වෙලාවට මොනවාරි ක්ලිප්ස් වලට අර හයිලයිට් කරපුවා ඉස්සෙල්ලා දානවනේ. මේක කියලා ඊට පස්සේ තමයි ක්ලිප් එක. ඒ වගේ උද්‍යෝගිමත් කිතුණුවෝ මේ බයිබලයේ තියෙන දේ හරි කියලා පෙන්වන්න එහෙම නැත්නම් දේව රාජ්‍යය පිළිබඳව පෙන්눔 කරන්න සුභාරංචිය පෙන්눔 කරන්න එහෙම මෙහෙන් අරගෙන ටක් ටක් ගාලා කියනවා. ඒක නිසා වැදගත් දේවල් කියවීම නැති වෙලා තියෙනවා. ඊටාම වැදගත් දෙයක් වන්නේ අර අපි කියවගේ අන්තිම කාලේ පින්තූරය ගැන බලන්න දානියෙල් පොතට යන්න තියෙනවා. හරි? එසකේල් ඔක්කොම තැන්වල තියෙනවා. නමුත් දානියෙල් පොතේ මේක නිකන් අර කටුසටහනක් වගේ තියෙනවා. දානියෙල් 7 වෙනි පරිච්ඡේදය. එතන තියෙනවා දානියෙල්ට දෙවියන් වහන්සේ දර්ශන වගේක් දෙනවා. මුහුදෙන් මතු වෙනවා කියලා තියෙනවා මුර්ගයන් 4 දෙනෙක්. ඒව ඇවිල්ලා සංකේත හැටියට තියෙන්නේ. හරි සිම්බල්ස් කියලා ඉංග්‍රීසි වලින් කියනවා. මුහුද කියලා පෙන්눔 කරන්නේ
අන්තර්ජාතික ඉන්ටර්නැෂනල් ෆෝරම් කියලා ඉංග්‍රීසියෙන් කියන එක. ඒකේ මොනවද මේ අර්ථකථනය එහෙම නැත්නම් ඒකේ තේරුම එළිදරව් 17 දේවදූතයෙක් කියනවා යොහන්ට ඔබ දැක්ක නොයෙකුත් ගෝත්‍රවල භාෂා කතා කරන මිනිස්සු තමයි මේ මහත් වූ ජලය කියලා කියන එක. ඉතින් ඒ වගේ පෙන්눔 කරනවා. ඉතින් එතනින් එනවා ඔන්න අපි දන්නවා දැන් ඔක්කොම කියන්න වෙලාමදි බැබිලෝනියානු ආධිරාජ්‍ය ගැන පෙන්눔 කරනවා සිංහයාගෙන් වලසාගෙන් මීඩියෝ පර්ෂියන් අධිරාජ්‍ය ගැන දිවියාගෙන් ඇලෙක්සන්ඩර් ගෙනාපු ග්‍රීක අධිරාජ්‍යත් ඊට පස්සේ නම් කරන්නේ සතා යකඩ දත් තියලා තියෙනවා කියලා. දැන් රෝම අධිරාජ්‍යය තමයි යකඩ පළියවල් ඔක්කොම හදලා ඒක පාවිච්චි කෙරුවේ. දැන් වෙලා තියෙන තව දෙයක් තියෙනවා. හිටපු ගමන් දේව වචනේ පයින් ඉස්සරහට. අර ඉංග්‍රීසියෙන් ෆාස්ට් ෆෝවර්ඩ් කරනවා වගේ කියලා. මේක කියාගෙන ඇවිල්ලා 7 වෙනි පදයේ 7 වෙනි පරිච්ඡේදයේ 7 වෙනි පදයේ අන්තිමට තියෙන වචන ටික එන්න ඕන ඇත්ත වශයෙන්ම 8 වෙනි පදයට. ඔබ දන්නවා දානියෙල් කවුරුත් ඒවා පද පරිච්ඡේද වෙන් කිව්වේ නැහැ. හරිද? දැන් එතන තියෙනවා අං 10ක් තිබුණා. මෙයා බලාගෙන ඉඳද්දි අං 3ක් පැත්තකට කෙරුණා. එක අංගක් ආවා කටක් සහ ඇස් ඇතුව නොයෙකුත් අන්දමේ දේව අපහාස වචන කිව්වා. ඒ වගේ දේවල් තියෙනවා. රයිට්? ඒවා කියනකොට ඊට පස්සේ ඔන්න දෙවියන් වහන්සේගේ විනිශ්චය එනවා, මනුෂ්‍ය පුත්‍රයා එනවා, යුක්කමත් තියෙනවා. එතෙන් 16 වෙනි පදේ තියෙනවා දානියෙල් එතන දේවදූතයෙක්ගෙන් අහන දේවදූත කියන වචන නැහැ. එතන හිටපු කෙනෙක්ගෙන් කියලා කියනවා. ඒ කියන්නේ එතන දේවදූතයෝ තවර හිටිය අය ගඟ අතර. ගිහිල්ලා අහපුවාම 23 වෙනි පදේ ඉඳලා තියෙනවා දේවදූතයා දෙන පිළිතුර. කියනවා 4 වෙනි මූර්ඛයා මේට ඉස්සර ආපු ඔක්කොම අධිරාජයන්ට වඩා වෙනස් මුළු ලෝකයම පාගා දමනවා කියන්න පුළුවන් පාලනය කරනවා කියලා. මෙතෙක් කල් ආපු කිසිම අධිරාජ්‍යයක් මුළු ලෝකෙම පාලනය කරලා නැහැ. දැන් ඕක ස්ථාපිත වෙන විත්තය නොයෙකුත් අන්දමේ වචන වලින් දැන් පෙන්න ගෝලීය අධිරාජ්‍යය ඉංග්‍රීසියෙන් one world government කියනවා. ඒ වගේ එක දේවල්ින් පෙන්눔 කරනවා. එතන දේවදූතයා කියනවා ඒ අධිරාජ්‍යයේ නායකයෝ 10 දෙනෙක් ඉන්නවා. ඒ 3 දෙනෙක් ඉවත් කරපුවම එක්කෙනෙක් එනවා. එයාට අධිපත්‍ය දෙනවා සාන්තුවරයන් පවා මැඩ පවත්වන්න කියන එක එතන 23 ඉඳන් කියන්ගෙනකොට පැහැදිලිව තියෙනවා. හරි? ඒක තමයි ඔය ගෝලීය රාජ්‍යය කියන එක. ඒකම යොහන්ට පෙන්눔 කරනවා. අර මුර්ගෙක් කියනවා අං 16ක් තියෙන කියලා. ඒකෙත් කියනවා එළිදරව් 17 අර ඉස්සෙල්ලා කිව්වේ එළිදරව් 17 15 මට වැරදීමක් සිද්ධ වුණා. අර සෙනෙක ගැන කිව්වේ එළිදරව් 17 15 එළිදරව් 12 තියෙනවා මේ ඔබ දැකපු අං 10 රජතුවරු 10 දෙනෙක්. ඒගොල්ලන්ට තාම බලය හම්බ වෙලා නැහැ. ඒගොල්ලෝ පැයකට මුර්ගයත් එක්ක පාලනය කරන්න යනවා කියන්නේ. ඒ තමයි ඔය 10 දෙනාගෙන් යුත් ගෝලීය රාජ්‍යය. ඉතින් අන්තක්‍රිස්තුස් කවුද කියලා බලාගෙන ඉන්න උත්සාහ කරන අපි ඊට කලින් බලාපොරොත්තු වෙන්න අවශ්‍ය දෙයක් තියෙනවා ගෝලීය රාජ්‍යය. මම හිතනවා දැන් වෙද්දී ගොඩක් දෙවෙනි වශයෙන් නොදන්න අය පවා පාස කිව්වත් වගේ one world order එක one world government එක ගැන කතා කරනවා. හැම දෙයක්ම තාක්ෂණයත් එක්ක සෙන්ට්‍රලයිස් වෙනවා. අපිව සම්බන්ධ කරගෙන සෝෂල් මීඩියා හරහා වෙනත් ටෙක්නොලොජිස් හරහා අපි හැමෝම එක සිස්ටම් එකකට ගන්න කටයුතු සිද්ධ වෙමින් පවතිනවා. අපිට පේන විදිහට නම් බොහොම ඉක්මනින්ම මේ 10 දෙනාගෙන් යුක්ත රාජ්‍ය පැමිණෙන්න ඕනේ. පේන විදිහට. පාසට ගියත් දෙන්න පුළුවන් කොයි කාලය වගේ නැත්තම් අපි ළඟද ඒකට නැත්තම් කොයි කාලයක වගේ එක සිද්ධ වෙන්නේ කියලා. හොඳයි. ඒ කාලවල් ගැන එච්චර කියන්න මම කැමති නැහැ. නමුත් ඒක වෙන්න යන පිළිවෙල ගැන යම් අදහසක් දෙන්න පුළුවන් දේවචනේ දින දේවල් අරගෙන. හරි දැන් අද වෙලා තියෙන්නේ ඔය ගෝලීය රාජ්‍ය ස්ථාපිත කරන අය මිනිස්යන්ගේ මනස් සූදානම් කරනවා ඒගොල්ලෝ කියන දේ පිළිගන්න. ඒකට හොඳම උදාහරණයක් තමයි අර කොවිඩ් කියන එක වෙලාවේ සිද්ධ වුණේ. හරිද? දැන් ඒ කාලේ ඔබ දන්නවා හුඟක් මේ වීඩියෝ ක්ලිප්ස් ගියා ඔය කියන්නේ එන්නත එක්ක නෙමෙයි අරකයි ඒක දේවල් ගියා. නමුත් වැඩිපුර දෙනා
පිළිගත්තේ අර නිල වශයෙන් කියන දේ වෙන අනිත් අය දත්ත පිට සත්‍ය ඒක නෙමෙයි කියලා පෙන්වුවට පිළිගත්තේ නැහැ. ඇයි මොකද දැන් මනස පාවිච්චි කරනවා බය කියන දේ පාවිච්චි කරනවා මාධ්‍ය තුලින් මිනිස්සුන්ව හසුරුවන්න පාලනය කරන්න. හරි ඒක ඉස්සර සිද්ධ වුණා අදත් සිද්ධ වෙනවා ඉස්සරහට වැඩියෙන් සිද්ධ වෙන්නට යනවා. ඉතින් මෙතෙන්ද කිතුණුවත් එකක් මතක තියාගන්න ඕන. යම්කිසි මිනිස්සෙක් කිව්වා කියලා නෙමෙයි දේව වචනය මොනවද කියන්නේ කියලා හොරටියාකාරව පැහැදිලිව බලන්න මම කිව්වා කියලා පිළිගන්නටත් එපා. කවුරුත් කිව්වට පිළිගන්න එපා. අර බෙරියවල හිටපු අය කෙරුවා වගේ ක්‍රියා 17 11 තියෙන දේව වචනේ පෙරලා බලන්න, කියවන්න, ඒ පදේට ඉස්සෙල්ලා මොනවද තියෙන්නේ, පස්සේ මොනවද තියෙන්නේ, කවුද ලියන්නේ, කාටද ලියන්නේ, මොකක්ද පසුබිම, ඒ ඔක්කොම හොයලා බලන්න. තමන්ට අද ලේසි ඒ දේවල් කරන්න ඉන්ටර්නෙට් එකට ගියාම ඒ වගේම සුද්ධාත්මයන් වහන්සේගේ උන්වහන්සේ මුළු සත්‍යය දන්නේ. හරි ස්වාමීන් වහන්සේ කියා සිටියා සැබෑ කමේ ආත්මේ පැමිණියව නුඹලා මුළු සත්‍යය කරා ගෙනියනවා කියලා. හරි යොහන් 16:12 ඒක උන්වහන්සේ කියනවා. ඉතින් කියන්නේ ස්වාමීනි ඔබ වහන්සේ මට සත්‍යය පෙන්වන්න කියලා ඒ අනුව තමයි කරන්නට ඕන. රයිට්? හොඳයි. දැන් සෑමදේම පටන් ගත්තේ මැද පෙරදිග. ලෝක ඉතිහාසය අනුව ලෝක ශිෂ්ටාචාරය මෙසොපොතේමියාවෙන් පටන් ගත්තා. මෙසොපොතේමියාව කියන්නේ ගංගාවක් දෙක අතර කියන එක. අපි දන්නවා ඒක යුෆ්‍රේටිස් සහ ටයිග්‍රිස් කියන ගංගා දෙක කියලා. ප්‍රාත් කියලා කියන්නේ. ඒක තමයි හේබ්‍රියු භාෂාවේ තියෙන. ඉංග්‍රීසි තමයි යුෆ්‍රේටිස් ගඟ. හරිද? එතකොට එතනින් ඉඳලා ඔන්න ගිහිල්ලා ඊට පස්සේ මොනවාද මේ බාබෙල් කොටේ සිද්ධියත් එක්ක ලෝකෙ පුරාම විසිරීලා ගිහිල්ලා ඉතින් ඉස්සර ඔක්කොම යුද්ධ සිද්ධ වුණෙත් මැද පෙරදිග තමයි අසීරියානු අධිරාජ්‍යය, මීඩියෝ පර්සියානු අධිරාජ්‍යය ඔක්කොම එහේ ආවේ. බ්‍රිතාන්‍ය කියලා එකක් තිබ්බේ නැහැ. රෝම කියලා තිබුණෙත් නැහැ ඉස්සර. හරි. හැබැයි එතනින් පටන් අරගෙන රෝමෙටත් ගිහලා ඔන වටේ ගිහිල්ලා දැන් ආපහු පටන් ගත්ත තැනට එනවා. ඒක දේවචනේ පුරා නිතරම පෙන්눔 කෙරෙන දෙයක්. හරිද? දැන් පේත්‍රුස් දේශනා කළේ යෙරුසලමනේ. එයා දේශනා කෙළුවේ නෑ රෝමේවත් නිව්යෝක් වලවත් ලන්ඩන් වලවත් ඒක හේවත්. හරිද? ඔක්කොම පටන් ගත්තේ මැද පෙරදිග තමයි. එතන ඉඳලා ඒක ව්‍යාප්ත වුණා. දැනanse පාවුලු තුලින් ඒක ගෙනිච්චා. අන්න ජාතින් වෙතට ගිහලා රෝමිය වෙනකන් ගියා. ඒ වගේ ලෝකේ පුරාම පැතිරුණා. ඒක තමයි අර දේශනා කාර්ය එකේ 9-10 තියෙන්නේ පොළවෙන් යට අලුත් දෙයක් නැත. දැන් සිදුවන්නේ මුලින් සිද්ධ වෙච්ච දේම කියලා. ඉතින් ඒක නිසා හරියාකාරව හොයන එක්කෙනාට මේකේ දුන්නා මේ වගේ තමයි වෙන්න යන්නේ කියන අදහසකුත් ලබා ගන්නට පුළුවන්. හරි මේ උපකාරක හැටියට ඒක කිව්වේ. ඉතින් දැන් මැද පෙරදිග ලොකු යුද්ධයක් එන්නට යනවා. මොකද දෙවියන් වහන්සේ උඩඟුව කියන දෙයට හරි අකමැතියි. ඉතින් අපේ මනුස්සු බෑ මොනවද කවුරු අපිව වර්ණනා කෙරුවත් ටිකක් ඔළුව ඉදිමෙනවා. අපි තේරුම් ගත්තට ඒක මට සිද්ධ වෙලා තියෙන නිසා මම දන්නවා. ඔළුව ඉදිමෙනවා. ඒ කියන්නේ අපි මේ ආරක්ෂාකාරීව ඉන්නට ඕන. හරිද? දැන් අද ඊශ්‍රායලයේ දිහා බලපුවම ලෝකේ පුරා විසිරලා හිටපු මේසනෙක ඇවිල්ලා ඉන්නවා. මේට ඉස්සර මිනිස් ඉතිහාසෙ සිද්ධ වෙච්ච නැති දෙයක් වෙලා තියෙනවා. නැති වෙච්ච භාෂාවක් දැන් කතා කරනවා. විසිරලා සිටු මිනිස්සු ඇවිල්ලා නිකන් නෙමෙයි. මුළු මැරපෙඩේගම බලවන්තම මිනිස්සු වෙලා ලෝකයේ ඉතාම උසස් ගණයේ සිටින මනුෂ්‍ය කොටස බවට පත් වෙලා තියෙනවා. අද අපි පාවිච්චි කරන මේ උපකරණත් පවා හැම දෙයක්ම ඊශ්‍රායලයේ කරනකොටගෙන ස්ථාපිත වෙලා යුදෙව් මිනිස්සු කරනකොට ස්ථාපිත වෙච්ච එක. ඉතින් මේක නිසා දැන් මේ ළඟදී සිද්ධ වෙච්ච දේ නිසා ඒ ඔක්කොම නිසා බලන්න හත් පැත්තකින් යුද්ධයක් ආවා. මේ ලංකාවටත් වඩා පුංචි රටක ඉන්න සෙනක අර ඔක්කොම පරාජය කළා. අපිට හිතා ගන්න පුළුවන් අපිට විරුද්ධව ඉන්දියාවයි පාකිස්තානයයි බංග්ලාදේශී ඔක්කොම આવොත් අපේ මේ පුංචි හමුදාවට ඔක්කොම පරද්දා කරනවා. එන්නේ වගේ දේ සිද්ධ වුණා. ඉතින් මේවා නිසා මොනවද වෙන්නේ? ඒගොල්ලන් දෝලුව තිබිලා. ඉතින් දෙවියන් වහන්සේ ඒගොල්ලන්ව යටහත් කරන්න යනවා. ඒක යෙසාය 29 කියලා තියෙනවා. එතන කියලා තියෙනවා ආරියල් කියන වචනේ තියෙන්නේ. එතන මොකක්ද ආරියල් කියන්නේ කියලා උන්වහන්සේම කියනවා දාවිත් නතර වෙච්ච ස්ථානය. ඒක ඇවිල්ලා යෙරුසලම කියලා අපි දන්නවා. හරි? එතන තියෙනවා ආරියල් කියන වචනේ තේරුම දෙවියන් වහන්සේගේ සිංහයා ඒ වගේම අර ගිනි මොළවන අර ඉස්සර දරලිප
පෝරණුව වගේ දර ලිප. හරි ඒ වගේ දෙයක් තමයි හාත් කියලා කියන්නේ ඉංග්‍රීසියෙන්. ඒක තමයි ඒකත් දෙන. එතෙන් කියනවා නුඹලාට විරුද්ධව මම ගේනවා හමුදාවක්. නුඹලා මට මොකක්ද මේ පෝරණුවක් වගේ තමයි කියන එක. සිංහලේ මම හරියටම දන්නේ නැහැ මොකක්ද දින වචනේ. හරි ඒ වගේ ගිනි උදුනක් වගේ තමයි කියලා තියෙන්නේ. හරි ඒ වගේ වචනයක්. ඒ කියන්නේ මොකද පල්ලෙහාට කරන්න යටහත් කරන්න. ඊට පස්සේ කියන්නේ නුඹලාගේ හඬ දූවිල්ලෙන් වගේ එනවා කියලා. ඒ එන හඬ මොකක්ද? අනේ ස්වාමීනි අපිව බේරගන්න කියන යාඥාවක්. ඒක තමයි ගීතාවලිය 83 තියෙන්නේ. එතන කියනවා ස්වාමීනි නිශ්චලව සිටින්න එපා බලන්න ඔබ වහන්සේගේ සතුර එනවා කියලා. එතන තියෙනවා ඒ සතුර එන්නේ එක තේමාවක් යටතේ ඊශ්‍රායලයේ අතුගා දමන. ඒක අහලා නැහැ කියලා මම හිතනවා මොකක්ද? හරිද? අර අහමඩින ජාතිය මේක ප්‍රසිද්ධ කෙරුවේ. හරිද? ඊශ්‍රායල අතුගා දාවන්න ඕන දන්නවනේ. යන ගංගේ සිට මුහුද දක්වා පලස්තීන නිදහස් right from the river to the sea Palestine would be free කියලා සමහර කීම්ස් දන්නේ මොන ගංගේද මොන මුහුදද කියලා ඒ ඔක්කොම ඒක අතුගා දානවා කියන්නේ මේ ෆ්‍රී කියන්නේ මොකද්ද ඊශ්‍රායලි කියන එකක් නෑ අර ඒ යෝර්දාන ගංගායි මධ්‍ය මුහුදයි අතර තමයි ඊශ්‍රායලයේ තියෙන්නේ ඉතින් මේක ෆ්‍රී කියලා කියන්නේ ඊශ්‍රායලි කියන එක නැති කරලා දානවා කියන එක. ඒ වගේ ඒ තේමා අපිට එන්නේ ඊට පස්සේ තියෙනවා නම් ඒ ඇවිල්ලා අද මැද පෙරදිග තියෙන රටවල පුරාතන නාමයක්. හරි ඊට පස්සේ තියෙනවා ඒගොල්ලන්ට ඔබ වහන්සේ කැළඹෙනව අර විනිශ්චයකාරයා පොතේ සඳහන් වන රජුරුවන්ගේ නම් ටිකක් කියලා ඒ අනුව කියලා. හරි ඊට පස්සේ කියනවා ඒ අයව මේ සුළඟට විසිරෙන දූවිලි වගේ කරන්නයි කියලා. එතකොට යෙසායා පොතේ දෙවියන් වහන්සේ කියනවා අරේන හමුදාව බඩගින්න එක්කෙන කනවා වගේ දැක්ක නැගිට්ටම කයමක් නැහැ පිපාසු ඉන්න එක්කෙන නැගිට්ටම බිනවා වගේ නැග්ගට පිපාස වතුර නැහැ ඒ වගේ වෙන්න යනවා ඒ එන සෙනගව මං අර හුලඟට විසිරෙන දූවිල්ලක් වගේ කරනවා කියලා. එළ උන්වහන්සේ භූමිකම්පා ගල් වරුසා ඔක්කොම ඇවිල්ලා ඒක විනාශ කරනවා. දැන් ඒ 83 වෙනි අන්තිම වන්නේ ඔබ වහන්සේ හරි ඒක මුල් භාෂාවේ තියෙන්නේ තද කළු පාටින් තියෙන ස්වාමින් වහන්සේ කියලා සිංහලෙන් හරි යෙහෝවා කියයි යහ්වේ කියයි ඔබ වහන්සේ දෙවියන් වහන්සේ බව පෙන්වන්න කරන්නයි කියලා. හරිද? ඉතින් ඒක තමයි සිද්ධ වෙන්න යන්නේ. අන්න ඒක සිද්ධ වුණාම මැද පෙරදිගෙන් තමයි යුද්ධ පටන් ගත්තේ. මේ යුද්ධෙත් එක්ක ගෝලීය රාජ්‍ය ස්ථාපිත වෙන විත්තිය තමයි පෙනෙන්නට තියෙන්නේ. කවුද පාස සඳහන් කරපු ඔය ගෝලීය නායකයින් 10 දෙනාගෙන් 3 දෙනෙක් ඉවත් වෙන්නට යනවා කියලා සඳහන් වෙනවා. ඒ 3 දෙනා කවුද කියලා අපිට ඉංග්‍රීසියක් දිවෙනස්ගේ වචනෙන් ගන්න පුළුවන්. දැන් ඒ 3 දෙනා කවුද කියන එක තියෙන පරිච්ඡේදය තමයි මෙතෙක් කාල මැද පෙරදිග යුද්ධයක් ඇති වුණාම ඉස්සෙල්ලම මිනිස්සු පාවිච්චි කරුවේ. අර එකපාර ගීතාවලිය අසුතන ඔක්කොම මේවා කරලා එතනට පැනලා එසේකියල් 38 යුද්ධයේ දැන් කීප විදිහට එසේකියල් 38 යුද්ධ හුඟක් පාරක් වෙලා. දැන් ඒ 3 දෙනා පෙන්눔 කරනවා එසේකියල් 38 එකක් ඇවිල්ලා ගොක්කින් පටන් අරගෙන ඇත්තේ කණ්ඩායමක් එනවා කියලා ඒ රුසියාව කියන එක පෙන්눔 කරනවා. තව වචනයක් තියෙනවා ගෝමර් කියලා. ඒ ජර්මනිය කියන වචනයකින් තමයි එල්ල දෙන්නේ. යුරෝපීය පොදු හවුලේ නායකයා. මොකද ජර්මනිය තමයි යුරෝපයේ තියෙන ආර්ථිකව ශක්තිමත්ම රට. හරි. ඊළඟට මැද පෙරදිග පර්සියාව කියලා තියෙනවා ඒ ඉරානය. මේ තමයි 3 දෙනා. හරි. රුසියානු නායකයා හමුදාවක් එක්ක එනවා. එතකොට ජර්මනියෙන් එනවා යුරෝපීය හමුදාව. ඉරානයේ එක්ක එනවා මැද පෙරදිග ඒගොල්ලොත් එක්ක එකතු වෙලා ඉන්න කණ්ඩායම. දැන් මෙතන ලොකු වෙනසක් තියෙනවා. එසේකියල් 38 10 තියෙනවා. ඒගොල්ලෝ එන්නේ කිසිම රැකවරණයක් නැති තාප්පා අගුළු මුකුත් නැති සැක නොකරන ලෝකයේ ජාතීන්ගෙන් එකතු කරන ලද අර පාළුව සිදුපිලිච්ච ඉඩම් දැන් සස්ත්‍රය කරලා තියෙන සෙනගගේ වස්තුව ගන්නයි. හරිද? ඉතින් මතක තියාගන්න අද ඊශ්‍රායලයේ දිහා බලපුවම මේක රස කරලා තියෙන ලෝක ඔක්කොම රටවල් වලින් ඉස්සල්ලා කාන්තාර තිබිච්ච ඒවා දැන් හොඳ ශාස්ත්‍රීය පළදාව ඇති භූමි බවට පත් කරලා තියෙනවා.
හැබැයි ඒ වගේම ආරක්ෂිත දේවල් ලෝකේ කාටවත් නැති ආරක්ෂිත දේවල් තියෙනවා. ඇමරිකාවේ යම් යුද්ධ උපකරණයක් හදලා ඒක ඉස්රායලට ආවම ඉස්රායල ඒක මොඩිෆයි කරලා ඇමරිකාව දැන් ඒක කොහොමද කරන්න කියලා අහන්නේ. ඉතින් ඒ තරම් ආරක්ෂක දේවල් තියෙනවා. ඒ ඔක්කොමත් එක්ක තියෙන නිසා එසේකියල් 38 නෙමෙයි. හරි දැන් එන්න යන යුද්ධ. එසේකියල් 38 එනකොට මේ කිසි දෙයක් නැහැ. ඒක තමයි මුරකාවල් නැහැ, දොරවල් නැහැ, ආරක්ෂිත දෙයක් නැහැ. ඇයි දැන් ගෝලීය රාජ්‍යයේ තියෙනකොට ඒගොල්ලෝ සමාදානය සැක නොකර ඉන්නවා. එතකොට මේගොල්ලෝ එන්නේ ඊශ්‍රායලය අතුගා දමන්න නෙමෙයි. ඒගොල්ලන්ගේ වස්තුව කොල්ල ගන්න. ඉතින් අදටත් යුරෝපයේ ආර්ථික බලවතා ජර්මනි. ඒක තමයි ජර්මනිය ප්‍රධානත්වය ඒගොල්ලොත් එන්නේ. හරිද? වස්තුව ගන්න. එතකොට ඊශ්‍රායලයට කිසිම බලාපොරොත්තුවක් තියාගන්න බෑ. ස්වභාවිකව දැන් ඒකට බලාපොරොත්තු වෙන. එතකොට තියාගන්න බෑ. එතකොට දෙවියන් වහන්සේ එසේකියල් 38 අන්තිමටයි 39 මුල් පදවලයි තියෙන. දැන් වහන්සේ ආපහු ගල් වරුසා භූමිකම්ප ඔක්කොමත් එක්ක ඇවිල්ලා අර හමුදාව විනාශ කරනවා. 39 11 ඉඳලා තියෙනවා ඒ භූමිය පිරිසුදු කරන්න මලකඳන් වල්ලලා ඊශ්‍රායලයට මාස 7ක් යනවා කියලා. දැන් අර තුන් දෙනා ඉවර වුණාම දානියෙල් දකිනවා ඔන්න ඇස් සහ කටක් තියෙන අඟ එනවා. දේවදූතයා කියනවා 24 25 දානියෙල් 7ෙම එක්කෙනෙක් වෙනවා තුන් දෙනෙක් අයින් කරගෙන කියලා. ලෝකේම පාලනය කරන. එතකොට දැන් මේ තුන් දෙනා ඉවර අයින් වුණාම දැන් මොනවද වෙන්නේ? මේ ව්‍යාජ මෙසියස් අන්තක්‍රිස්තු කීප මේ තරම් මේ තේරුමක් එන්නේ නැහැ. මෙසියස් වහන්සේව අනුකරණය කරන එක්කෙනා ඇයි මෙසියස් වහන්සේන්ට තියෙන්නේ ඊශ්‍රායලෙ. ඉතින් යුදෙව් මනුෂ්‍යයන්ට තමයි මෙසියස් වහන්සේ ගැන තියෙන්නේ. අර ඉස්සල්ලා ලෝකයම ගැන අහනකොට කිව්වා වගේ යාකෝබ්ගෙන් ඇවිල්ලා යුදා ගෝත්‍රයට ඇවිල්ලා ඊට පස්සේ දාවිද්ගේ පෙළපතින් එන්න තියෙන්නේ. ඒක තමයි ගාබ්‍රියල් දූතයා මරියතුමියට කියන්නේ ඔබේ කුසේට එන කෙනාට දෙවියන් වහන්සේ දාවිද්ගේ සිංහාසනය දෙනවා. එයා මුළු යාකෝබ් වංශය කෙරෙහිම රජ කරන්න යනවා කියලා. ඉතින් දැන් ඊශ්‍රායල් මිනිස්සුયો මෂියා කියලා පිළිගන්න යන්නේ අන්න ජාතිකයෙක් නෙමෙයි, ආගමික නායකයෙක් නෙමෙයි, යුදෙව්වෙක් බලගත්. හරි? දැනටත් රබ්බීවරු ඔක්කොම අහනවා දැන් මෙසේස් වහන්සේ එන්න ඕනයි තාම පරක්කු. සමහර අය කියන එයා ඉන්නවා. එයාගේ වෙලාව ආපුවම ඉස්සරහට ඒ වගේ දේවල් තමයි තියෙන මනස. හරි? ස්වාමින් වහන්සේව අදහන් නැති යුදෙව් මිනිස්සුන්ගේ ඒගොල්ලෝ බලාගෙන ඉන්න කොමෂියා කියලා වෙන භාෂාවෙන් කියනවා. ඉතින් අර වගේ දෙවියන් වහන්සේ හමුදාව විනාශ කරපුවා මෙයා කියන මම තමයි මෂියා ඔයගොල්ලන්ව බේරගත්තේ කියලා. එතකොට යුදෙව් මිනිස්සු ආති යාන්තම් ඔය ආව කියලා පිළිගන්නවා. දැන් ඒ කොච්චර කාලෙකද කියන එක එසේකියල් 39 තියෙනවා. යාර පොඩි අනිත් පැත්තට ඒක තියෙන්නේ ඊශ්‍රායල් සෙනග අවුරුදු 7කට අර ආපු හමුදාවේ ආයුධ පත්තු කරන්න යනවා. අපි දර පත්තු කරනවා වගේ කියනවා. අර අවුරුදු කියන එක එතන තියෙනවා. ඒ තමයි දානියෙල් 9:27 අර අන්තිම අවුරුදු 7. ඉතින් ඒක තමයි දානියෙල් 7 පෙන්වන්නේ. අඟක් ඇවිල්ලා අං 3ක් ඉවරුණාම අයින් වුණාම දේවදූතයත් කියන්නේ 3 දෙනෙක් පැත්තකට දාලා එනවා කියලා. එතකොට එයා අර දානියෙල් 9:27 කියනා වගේ අවුරුදු 7 මැදදී ඒක කඩ කරනවා. එච්චර එතන කියන්නේ. කොහොමද කඩ කරනවා කියලා කියන්නේ. හරි මේකත් මතක තියාගන්න ඕන. ඒක කඩ කරනවා කියලා කිව්වට කොහොමද කඩ කරන්න කියලා කියන්නේ. එයා ඊසල්ට විරුද්ධ වෙනවා කියලා කියන්නේත් නැහැ. පාවුල දෙවෙනි සූත්‍රයේ දෙකේ පෙන්වුම් කරනවා මේ පාපයේ මිනිසයා දේවමාලිගාවට ගිහිල්ලා ඉඳගෙන කියන්න යනවා එයා තමයි දෙයියෝ කියලා. හරි අපි දන්නවා දැන් හුඟක් අය බලාගෙන ඉන්නවා තුන්වෙනි දේවමාලිගාව කියන එක ස්ථාපිත වෙන්න යනවා කියලා. අර ගීතාවලිය 80 තියෙන යාඥාවයි යසායා 29 ඒ යුද්ධේ වුණාම ඕන තරම් ඉඩ එනවා ගෝලීය රාජ්‍ය දිනකොට ඒ දේවමාලිගාව ස්ථාපිත වෙනවා. දැන් අන්තක්‍රිස්තු කියලා කියන කෙනා වෙතට එකපාර 11:36 දානියෙල් පුතේ ඉදිරියට ඇවිල්ලා එයා කියනවා එයා තමයි දෙයියෝ. එයා කිසි කෙනෙකුට විශ්සරේට කිසි දෙවියෙක් කෙනෙක්ව අදහන් නැහැ කියන එක. ඒකේ තමයි සිද්ධ වෙන්නේ.
ඒක කීපම තමයි යුදෙමසෝ තේරුම් ගන්න යන්නේ අපෝ අපි රැවටුණා කියන්නේ. හරිද? ඊට පස්සේ ස්වාමින් වහන්සේ එනවා. ඇවිල්ලා අර දෙන්නව පණ පිටින් ගිනි මිලට දාලා උන්වහන්සේ දාවිඩ්ගේ සිංහාසනේ ඉඳගෙන මුළු ලෝකයේ පිටම අධි කරන්නට යනවා. අර ගාබ්‍රියල් දූතයා මරියතුමිට කිව්වේ යුදෙව් මිනිස්යන්ට අදාළ කොටස. එලිදරව් 19 තියෙන මුළු ලෝකෙටම අදාළ කොටස. හොඳයි අපේ කතා බහ අපේ අවසාන කොටසට ඇවිල්ලා තියෙනවා. මම පොඩි ප්‍රශ්නයක් අහලම පාසලේ පිළිතුරකින් ඉවර කරන්න. කිතුනුව විදිහට අපි ඊශ්‍රායලය දෙසා යාඥා කරන්න අපිට අණ කරලා තියෙනවා උන්වහන්සේ. ඒ වගේම ඒ සෙනගට යුදෙව් සෙනගට ප්‍රේමය දක්වන්න ඒක අපේ කොටස. නමුත් මේක කියනකොට ගොඩ දෙනෙක් අපෙන් අහන ප්‍රශ්නයක් තමයි මේ වර්තමාන ඊශ්‍රායල් නායකයින් ඔවුන් ගන්නා දේශපාලනික තීරණ කියන ඒවට අපි සපෝටිව් වෙන්න ඕනද? අපි ඒවට පක්ෂව සිට ගන්න ඕනේද? අපි ගොඩක් වෙලා සෝෂල් මීඩියා වලත් අපි දකිනවා ගොඩක් අය එක එක දේවල් ෂෙයා කරනවා. සමහර විට කිතුනුවන් දිහා බලලා ලෝකයේ අය අහනවා මේවටද ඔයගොල්ලෝ පක්ෂව කතා කරන්නේ? මේවටද ඔයගොල්ලෝ සපෝට් කරන්නේ? දරුවන්ට මෙහෙම කරනවා අපිට ගොඩක් දේවල් පොයින්ට් අවුට් කරනවා. ඉතින් පාස් අපිට කියන්න මේ ඊශ්‍රායල් එක සිට ගන්නවා කියලා කියන එක හරියට කොහොමද මේක අර්ථකථනය කරන්නේ? සිටගත යුතුද? right. හොඳයි. තව දෙයක් පෙන්වන්න කරන්න කැමතියි. ඔක්කොම ඊශ්‍රායලි කියනවා. දේවචනේ පැහැදිලිව කියලා තියෙනවා පාවුලු තිමොතිටත් කියනවා. හරිද? තමන්ගේ නායකයන් වෙනුවෙන් යාඥා කරන්නයි කියලා කියන්නේ ලෝකේ කොයි රටේ හිටියත්. ලංකාවේ අපි ලංකාවේ ස්ථාපිත වෙන රාජ්‍ය ගැන යාඥා කරන්නට ඕන. දැන් සමහර වෙලාවට කිතුනුව ගොඩක් කරන දෙයක් තමයි ඒගොල්ලෝ ඡන්දය නුදුන්න පක්ෂය රජයට පත් වෙනන්න යාඥා කරන්න යන්නේ. එහෙම බෑ දේවචන යන්න. හරිද? යාඥා කරන්න ඕන. හරි පළවෙනි තිමති 2 තියෙනවා. ඒ දෙවියන් වහන්සේ රාජ්‍ය ස්ථාපිත වුණාම ඒ උන්වහන්සේ යාඥා කරන්න අපි සමාදානෙන් සිටින්න ඒගොල්ලන්ට දෙවියන් වහන්සේගේ මඟ පෙන්වීම දෙන්නයි කියන එක. ඒගොල්ලෝ දෙවියන් වහන්සේගේ වචනට විරුද්ධ දෙයක් කරනවා නම් එසේ නොකර සිටින්න යාඥා කරන්න. හරිද? ඒ වගේම තමයි ඊශ්‍රායල්. ඒගොල්ලොත් මනුෂ්‍ය කණ්ඩායමක් කවුරු අහසින් වැටුනේ නැහැ. ඒගොල්ලෝ වැරදි කරනවා. යාඥා කරනවා කියන එකට මතක තියාගන්න ඕන ඒගොල්ලෝ වැරදි දේ නම් කරන්නේ ස්වාමීනි පසුතැවිල්ල ගෙනෙන්න ඒගොල්ලෝ වැරදි දේ නොකර සිටින්න. ඉතින් තව වචනයක් කියන්න තියෙනවා අද ලෝකේ ඒගොල්ලෝ වැරදි දේ නොකරුවට වැරද්ද වගේ පෙන්눔 කරලා ඒක අනිත් පැත්ත හරවලා කියනවා. හරිද? ඒගොල්ලෝ තරම් ඇත්තටම යුද්ධය පිළිබඳ දන්න ඉස්සර හිටපු හමුදාපතිලා කියන දෙයක් තමයි ඊශ්‍රායලයේ තරම් යුද්ධය සාධාරණව කරන්න හදලා නැහැ කිසිම වෙන කට්ටියක්. හරි සතුරන්ගෙට ගිහිල්ලා බෝම්බ දාන්න ඉස්සෙල්ලා ලියවිලි දානවා සාමාන්‍ය ජනතාව උතෙන් ඉවත් වෙලා යන්නයි කියලා. දෙවෙනි ලෝක යුද්ධ කාලේ ඇමරිකාවයි එංගලන්තේ ජර්මනිය ගිහිල්ලා දැම්මද? එහෙම නැත්නම් ජපානය ගිහිල්ලා දැම්මද? නැහනේ. හරි ඒ වගේ කරන ඒක නිසා දැන් මෙච්චරම කියන්න කැමති යාඥා කරනවා කියන්නේ ඒගොල්ලෝ කරන හැම දෙයකම එකඟ වෙනව නෙමෙයි. ඒගොල්ලෝ වැරදි දේ කරනවා නම් දෙවට විරුද්ධයක් කරනවා ස්වාමීනි පසුතැවෙල්ල ගෙනෙන්න කියලා යාඥා කරන්න ඕන. හරිද? ඒක එක දෙයක්. ඒ වගේම ඊශ්‍රායලයේ සිටිනවා ස්වාමීන් වහන්සේව පිළිගත්ත මෙසියානික කියලා කියන යුදෙව් කණ්ඩායමක්. ඒගොල්ලන්ට ප්‍රඥාව මඟ පෙන්වීම සුද්ධාත්මයන් වහන්සේගේ දීමනන් දෙන්න දේව රාජ්‍යය ඊශ්‍රායලයේ ස්ථාපිත කරන්න. කියන එක ඒක නැත් යාඥා කරන්න. එතකොට අනිත් එක වැරදි කරන අයට යාඥා නොකරින්න කියලා දෙවියන් වහන්සේගේ වචනේ තියෙන්නේ නැහැ. කවුරු වැරදි කරුවොත් ඒගොල්ලෝ ගැන යාඥා කරන්න ඉතින් අපිට සතුටුකම් කරන අයට ප්‍රේම කරලා යාඥා කරනවා. ස්වාමීන් වහන්සේ කුරුසගසේ කිව්වා පියාණෙනි උන් කරන දේ නොදැන කරන නිසා සමාව දෙන්න කියලා. ඉතින් යාඥා කරනවා කියන්නේ කරේ අරගොල්ලන් යා තමයි යාඥා කරන එක්කෙනාගේ තීරණත් එක්ක අපි එකඟ වෙනව නෙමෙයි. තමයි වැඩ කරන ස්ථානයේ ලොක්කා වැරදි තීරණ ගන්න පුළුවන්. හරි? යාඥා කරන්න තියෙනවා. ඒ කියන්නේ ලොක්කට විරුද්ධව කැරිලි ගහන්න යනවා නෙමෙයි. හරි නැත්නම් ස්ට්‍රයික් කරන්න යනවා නෙමෙයි. සමහර එකත් කරන්න වෙනවා වෙන්න පුළුවන්. ඒක වෙනම දෙයක්. නමුත් යාඥා කරන්නට තියෙනවා. හරි? ඒක යාඥා කරනවා කියන්නේ කරන හැම දෙයක් ගැන මේකඟ වෙනව නෙමෙයි. ඒක අපි මතක තියාගන්න ඕන. ඒ දෙක පටලවා ගන්න ඕනේ නෑ. වැරදි දේ කරන එකට අයට එසේ නොකර සිටින්න පසුතැවීම ගෙනත් දුන්න මෙන්න ස්වාමීනි ශක්තිය බලය දානය කළ මෙන්න වෙඩිතර වහවේ දුන්න මෙන්නව හරි දේ කරනවා නම් ඒකත් සාධාරණව කරන්න ඔබ වහන්සේ කමක් වෙන්නේ දුන්නේ. ඒ ඔක්කොම කරන අතරේ ඔබ වහන්සේ වුන්ට එලිදරව් වෙන්නටත් සැලැස්වුවා. ඒක තමයි යාඥා කරන්නේ.
අපේ සහයෝගය අපේ ආඥාව විය යුත්තේ ඒකයි. Thank you පාස මැක්සන් මේ සංවාදයට එකතු වුණාට. ඉතින් මතක් කිරීමක් කරන්න කැමති අපිව නරඹන ඔයගොල්ලන්ට මේ කියන කිසි දෙයක් අපි කියන නිසා නම් විශ්වාස කරන්න එපා. දෙවියන් වහන්සේගේ වචනයට හැම වෙලෙම යොමු වෙන්න උන්වහන්සේගේ වචනේ කියලා තියෙන දේවල් අපි මේ කියන දේවල් එක සැසඳෙනවද කියලා ඔබ බලන්න. ඒ වගේම අපේ ගුරුවරුන්ගේ ගුරුතුමා සුදාත්යන්න් වහන්සේගේ උපකාරය මත පාස මතක් කරා වගේ උන්වහන්සේගේ මඟ පෙන්වීම ඉල්ලන්න මේ දේවල් තේරුම් ගන්න සහ තේරුම් කරන්නට. අපි තවත් වීඩියෝ එකකින් නැවත හමු වෙමු. ශාලෝම්. ශාලෝම්.